හොඳයි සිරුනාට අයිවන් කියලා පිළිගන්න රණසිංහ ඔන්ලයින් ෂොප් YouTube නාලිකාවේදී ඉතින් ඔන්න දිගුණි හැඩයකින් පස්සේ නැවතත් ඇවිල්ලා ඉන්නවා ඔයාලා වෙනුවෙන් මතක් කරන්නම් පොඩි ගැටලුකාරී තත්ත්වයක් පහුගිය දවස් ටිකේ මතුවුණා අපේ ෂොප් එක ඕපන් කරා 19 වෙනිදා ඊට පස්සේ ඇත්තටම බිසි වුණා ෂොප් කීපයක ස්ටොක් අස් කරන ගමන් හිටියේ ඔයාලට ලබන මාසේ 10 වෙනිදාට කලින් ලොකු සේල් එකක් මම දානවා ෂොප් 3ක ස්ටොක් ඇවිල්ලා තියෙනවා. එහෙම කිව්වා කියලා ගෙදරට ඇවිල්ලා බඩු ගන්න බෑ. ඒව එක්තරා තැනක බාලා තියෙන ගෙදරට ගෙනල්ලා නැහැ කිසි දෙයක්. 10 වෙනිදාට කලින් ඔයාලට මම වීඩියෝ එකක් දෙනවා. ඇති වෙන්න අයිටම් ගොඩක් ඇවිල්ලා තියෙනවා. හැමදේම ලොකු ස්ටොක් 14මාර ලොරි ලෝඩ් 4ක් තියෙනවා ඇවිල්ලා. ඒ වගේ මතක් කරන්නම්. පහුගිය දවස් ටිකේ ෂොප් එකේ හිටියේ නැහැ. වීඩියෝ කරන්න බැරි වුණේ අපේ තාත්තා මගේ පියා ඇක්සිඩන්ට් වුණා ගිය සතියේ. ඉතින් රාගම රෝහලේ තමමත් හිටියේ තාත්තත් එක්ක. ඉතින් ෂොප් එකට ආපු කට්ටිය දකින්න ඇති කෝල් ආන්සර් කරා නම් අපේ කට්ටියත් කියන්න ඇති පණිවිඩේ. ඉතින් ඒ ගැටලුකාරී තත්ත්වයක් ඉවර වෙලා නිදහසේ පාඩුවේ මම වීඩියෝ එකක් කරේ ස්ටොක් එන්න දිනා ගොඩක්. ඒ වගේ මතක් කරන්න තව දෙයක් රණසිංහ ඔන්ලයින් ෂොප් මම RS audio නමින් මීට අවුරුද්දකට කහමාරකට කලින් බඩු ගොඩක් ගෙන්නුවා. ඉතින් ඒක කාලයකට නතර වෙලා තිබ්බ. හැබැයි ඔක්තෝබර් මාසෙන් පස්සේ ආයේ මගේ බ්‍රෑන්ඩ් තමයි ඔක්කොම එන්නේ RS audio නමින්. ෆීඩ්බැක් කම්ප්‍රෙසර් ඒ වගේම මික්සර් හැමදේම ගෙන්නනවා. ස්පීකර් පව ගෙන්නනවා. ඉතින් ඉස්සරහට යන්නේ තනි ගමනක්. අර සප්ලයි කරපු කට්ටිය ඔක්කොම ටික ඉස්සරහට නවතිනවා. මොකද ඒකට හේතුව ඇති වෙන්න YouTubersලා TikTok marketplace කට්ටිය දැන් ඇති වෙන්න ඉන්නවා. ඔයාලට පාර හදලා දීලා තියෙන්නේ මේ ෆීල්ඩ් එකට එනකොට හිටියේ නෑ කට්ටිය. හැබැයි දැන් ඇති වෙන්න කට්ටිය ඉන්නවා. මම කරන අයිටම් එකම දවස් දෙකක් තුනක් යන්නේ නෑ. YouTube එකෙන් ඔයාලටත් බලන්න පුළුවන්, Facebook වල බලන්න පුළුවන්. සේල් කරන කට්ටිය ඔක්කොම කොපි කරන්න ගන්නවා. ඔයාලට මතක ඇති මම සේල් කරන්න ගත්තේ ස්ටොක් ලොට් සේල් කරන්න ගත්තේ තොග ඉවර කරන්න ගත්තත් ඒ කරේ මුලින්ම මම. දැන් බලන හැම channel එකේම සේල් ඕකම තමයි තියෙන්නේ. ඉතින් දැකලත් එපා නැති කට්ටියට එකම item හැමෝම ගාව තියෙන්නේ. හැබැයි රණසිංහ ඔන්ලයින් ෂොප් අපි ඉස්සරහට වෙනස්ම item ගේනවා. ඔයාලට අලුත් item ගේනවා. මොකද තාක්ෂණෙත් එක්ක අපි ඉස්සරහට යන්න ඕනේ. කොපි කරන ෆීල්ඩ් එකට මම කැමති නැහැ. කොපි කරන්න ගත්තොත් ඒ channel එක ඉවරම කරලා දානවා මම. මගේ හැටියක් ඒක. එහෙම නොවුනොත් මම වචනෙන්ම කිව්වොත් බෙන්තරන් අයින් එහා එකෙන් නෙමෙයි. ඒක මම එදත් කියනවා අදත් කියනවා. කොපි කරන්න ලෙහෙත් වෙන්න එපා. මගේ අයිටම් කොපි කරන්න ගත්තොත් ඒක නා මං ඉවර කරලා දානවා. මොකද මම පටන් ගැම්මෙන් හිටියා හැමදේම පුරුදු කරලා ගත්තා. ඔයාලා අලුත් ගමනක් යන්න. අලුත් දෙයක් හිතන්න. අලුත් ක්‍රමයකට යන්න. කොපි කරන්න එපා. කොපි කරන්න ගත්තොත් මම අර කිව්ව දේ කරනවා. මොකද ලංකාවට ගොඩක් අයිටම් එන්නේ කීප දෙනෙක් අතරේ. සමහරට කොපි කරන්න ගන්න කෙනා කෑලි 10ක් ගන්න පුළුවන්. හැබැයි කෑලි 500ක් ගෙනාවොත් ඔයාලට කෑලි 10ක් හම්බෙලා 490ක් මට හම්බෙන්න පුළුවන්. හැබැයි 490 මම සේල් කරන්නේ රුපියල් 10ක් 20ක් තියන් වෙන්න පුළුවන්. එතකොට ඔයා ගන්න කෑලි 10 අපරාධයක් වෙන්න පුළුවන්. ඒකින්ද ස්ටොක් එකක් කොහෙන් හරි ගද්දි රණසිංහට ඉතුරු කරන්න නැතුව බොට්ටික් ගන්න. මොකද දැන් ඇති වෙන්න කට්ටිය ඉන්නවා බඩු ටික දීලා සති දෙකෙන් සල්ලි ගන්න බලන් ඉන්න කට්ටිය. ඒකින්ද ගහන ගේම හිතා ගන්න බැරි වෙයි. ඒකින්ද මම කරන අයිටම් කරන්න යන්න එපා. අමාරු වැටෙන්න ඉඩ දෙන ඉස්සරහට. මොකද ඔක්තෝබර් මාසෙන් පස්සේ බඩු ගොඩක් එන්න දෙනවා. පොඩි ස්පීකර් වර්ග ඒ වගේම තමයි 4මාරේ ඇන්ගර් ග්‍රයින්ඩර් RS Power 2 කියලා නමින් එනවා ඔක්තෝබර් මාසේ. ඉතින් පොඩි ලොට් එක ගන්න මේ කෑලි 500ක් දාලා තියෙනවා. චයිනා වලින් ගන්නකොට කෑලි 10ට 20ට කෑලි 100ට නමක් ගහන්න ඒගොල්ලෝ අඩුම ක්වොන්ටිටි කෑලි 500ක් ගන්නවා. ඔයාලා දැකලා ඇති පවර්ඩ් මික්සර් ලංකාවට එද්දි නමක් ගමක් එන්නේ නැහැ. උපත ඔක්කොම දෙන්නේ ලංකාවේ. ස්ටිකරයක් ගහනවා, යමහා ගහනවා, ඔලෑන් ගහනවා, එක එක නම් වලින් බඩු ගෙන්නනවා. ඒ ගෙන්නන්නේ මෙහෙ ස්ටිකරය ලවන්නේ. චීනෙන් එද්දි නමක් එන්නේ. හේතුව ගෙන්නන කෙනා කෑලි 100ක් වගේ ගෙන්නන්නේ. RS audio කියලා මික්සර් එක මුලින්ම බ්‍රෑන්ඩ් නේම් එකක් එක්ක බොක්ස් එකේ නමක් ගහලා ගෙන්නුවේ මම.
RS audio මේ මයික් උනත් එහෙමයි. මීටර 10කට මයික් එකක් හැදුවේ මුලින්ම මම. කොහෙන්වත් ඔයාලට මීටර 10ට මයික් පෑරක් හම්බෙලා නැහැ මයික් එකකට. ඒකෙත් බොක්ස් එකේ මයික් එකේ RS audio නමක් ගහලා බ්‍රෑන්ඩ් එක මාකට් කරගත්තේ මම. ඉතින් පොඩි තැනකින් පටන් ගත්තේ. බින්දුවත් මතකයි. අගත් මතකයි. ඒකින්ද කොපි කරන්න යන්න එපා. බඩු ගොඩක් ඉස්සරහට යනවා. ෆීඩ්බැක් කම්ප්‍රෙසර් එකම ගන්න හිතන් ඉන්නවා නම් මාසයක් දෙකක් චුට්ටක් බ්‍රේක් වෙලා ඉන්න. ඔයාලට මාකට් එකට අඩුවට දෙනවා මම බඩු. මොකද තරඟකාරීත්වයක් තියෙනවා ඉස්සරහට මගෙන් හම්බ වෙන අයිටම් අනිත් channel වලින් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒකින්ද ගොඩක් අය අමනාප වෙලා ඇති. මට ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා ආයෙ රණසිංහෙන් බඩු ගන්න නැහැ කියලා. මොන්න කිව්වා නොගත්තට මං අමනාප නැහැ. මම දීලා තියෙන්නේ ඔයාලා මට මං වචනෙන්ම කියනවා නම් කෙලින්ම වචන කියන්න. මම මීට අවුරුදු 2කට විතර කලින් මම කිව්වා මට මේ ගමන තනියම කරා යන්න අමාරුයි. මට ආයෝජනය කරන්න මට සල්ලි දාන්න කෙනෙක් ඉන්නවා නම් එන්න ඔන්න chance එක තියෙනවා කියලා. හැබැයි කතා කරපුවාගෙන් 99% කතා කරේ අපේ කොමිස් එක කීයද කියලා. මම විකුණන අයිටම් වලට 10%ක් මාජින් එක තියා විකුණන්නේ. ඉතින් එහෙම 10% තියාගද්දී 5% කරගන්න බෑ මට ඒක. සමහර අයිටම් තියෙනවා කෑලි 500ක් එද්දී කෑලි 25ක් 30ක් අපි අයින් කරන්න ඕනේ. ඒතොරේ පාඩුව පියවන්න ඕනේ. ලාභ ගන්න කෙනා ලාභ විතරයි බැලුවේ. මෙතෙන්ට ඩැමේජ් වෙන එක අපි රිපෙයාර් කරලා දෙන්න ඕනේවා. ඒ පාඩු මෙතන සේවක පඩි ගෙවන්න ඕනේ. රජයට ටැක්ස් ගෙවන්න ඕනේ. ඒ කිසි දෙයක් බැලුවේ නෑ. යාට ඕනේ ලාභ විතරයි. හැබැයි මේකට දැන් එක්කෙනෙක් ඉන්නවා. කියන ඕන දෙයක් ගෙන්නලා දෙන්න කෙනෙක් ඉන්නවා. නම කියන්න ඕනේ නැහැ කෙනාගේ. කවුරුත් දන්න කෙනෙක්. ඉතින් බයක් නැහැ දැන් ගේම ගහන්න. මේ ගේම දිගට මැදෙනවා RS audio brand එක, audio line brand එක. මේ වර්ග දෙක විතරයි මේ channel එකෙන් ඔයාලට ඉස්සරහට ගන්න පුළුවන්. Yamaha, Ahuja, ඒ Towa කිසි නමක් ඔයාලට මගෙන් ඉස්සරහට ගන්න හම්බෙන්නේ නැහැ. ඒව ගන්න තව channel ගොඩක් තියෙනවා. ඒ ඕනෙන් ගන්න පුළුවන්. ඉතින් මතක් කරන්නම් මේ සෙනසුරාදා ඉරිදා ඉඳලා දිගට මම shop එකේ ඉන්නවා. ඔයාලට මෙහෙන් ගන්න පුළුවන්. කොළඹ shop එකට සඳුදා ඉඳලා ඉන්නවා මම. හැබැයි ගොඩක් වෙලා ඉන්නේ නැහැ. පැයක් දෙකක් තමයි මම shop එකේ ඉන්නේ. ඉතින් එතනත් ඔයාලට මගේ brand ගන්න පුළුවන්. RS audio මගේ brand ගන්න පුළුවන්. party box ඒ වරක ඔක්කොම මෙහෙන් ගන්න පුළුවන්. මගේ මිලම තමයි යන්නේ. එහෙ මිල වැඩි නම් කමෙන්ට් එකක් දාන්න මිල වැඩි කියලා මම ඒ ඇක්ෂන් එකක් ගන්නවා. මොකද එතන 140ක් මගේ බඩු තියෙන්නේ. 160ක් තියෙන්නේ බොස්ගේ බඩු. ඒකින්ද මගේ බඩු මෙහෙ මිලම තමයි එහෙන් ගන්නත් පුළුවන්. ඉස්සරහට ෆ්ලයිට් කේස් බඩු වෙන channel වල නැහැ. තියෙනවා නම් මට කියන්න. එහෙ කොහෙවත් ගන්න නැහැ. වෙන channel වලින් ගන්නත් නැහැ. ප්‍රසිද්ධ කඩයක් තියෙන කොළඹ. ඒකෙත් බඩු නැහැ. මේ රණසිංහගෙන් තමයි කෝණ කැලි ටිකක් අරන් ගියේ. ඉතින් නම කියන්න ලැජ්ජ නැහැ. මේ ළඟදී පොඩි ගේමකුත් අදගත්තා මම එයාලත් එක්ක. මගෙන් ගත්ත කෝණ කැලි ටිකක්. මම දුන්නේ එයාට තොග ගන්නට. එයාලා 90 ගන්නට වික්කේ. ඉතින් මගෙන් ගත්තා. කිසි අමනාපයක් නැහැ. එයාලට බඩු ටික දුන්නා. ඉතින් ෂොප් එකට එන්න කිව්වා කතා කරන්න. මම ගියේ නැහැ. මොකද මමත් කොන්ද කෙලින් තියන් කතා කරනවා. මම වැරද්දක් නොකර වැරදිකාරයෙක් කරා ඒගොල්ලෝ. ඉතින් ඉස්සරහට මගේ RS audio brand එක, බොස්ගේ audio line brand එක ඒ වර්ග දෙක විතරයි මේ channel එකේ යන්නේ. amp mixer අපි හැම එකක්ම ගෙන්නනවා. class D හැම එකක්ම ගෙන්නනවා. ඔයාලට බඩු අපෙන් ඕන දෙයක් ගන්න පුළුවන් ඉස්සරහට. ඒ වගේ මතක් කරන්න. ඔයාලට ඉස්සරහට පින්කම් කාලෙනවා. ලොකු ඔෆර් එකක් දෙන්නම් බඩු වලින්. මට තව shop දෙක තුනකින් ආපු බඩු වර්ගයක් තියෙනවා. තාම මම ඒව දැම්මේ නැහැ. ඉස්සරහට stock lot එක 10 වෙනිදාට කලින් දෙනවා. ඊ අතර තව බඩු ටිකක් තියෙනවා ඉතුරු වෙච්ච. ඒ ටික අර shop දෙක තුනෙන් හම්බෙච්ච cost එකටම මම යාළුවගේ ගෙවීම් කරලා ඉවරයි ඔක්කොම. මොකද මට මේ ටිකේ shop එකේ ඉන්න හම්බුන්නේ නැහැ, වීඩියෝ එක කරන්න හම්බුන්නේ නැහැ. හැබැයි පොරොන්දු වෙච්ච සති දෙකෙන් කෑෂ් කරන ගතිය මම වීඩියෝ එක කරා. බඩු නොදුන්නත් මම ඒ සල්ලි ගෙවනවා. ඉතින් ඒක හින්දා ගෙවලා තියෙන්නේ. මට කෑෂ් කරගන්න ඕන හින්දා ඉස්සරහට ඒ අයිටම් ටික ඔයාලට මට හම්බෙච්ච ගානටම දෙන්න පුළුවන්. කොපි කරයි දැන් හැම එකේම තියෙනවා සේල් කියලා. ඉතින් මේ ඔක්කොම පටන් ගත්තේ මුලින්ම මම. ප්‍රසිද්ධිය කියන්නේ ඔයාලට කලින් මේව දකින්න නැතුව සමහරට එදා මීට අවුරුදු මං හිතන 8කට 9කට විතර කලින්
දැකපු කෙනාම තමයි තාමත් ඉන්නේ. කොරෝනා කාලේ කාපු කට්ට ඔය දැන් කරන කවුරුවක්වත් දන්නේ නැහැ. ඉතින් බ්‍රෑන්ඩ් එකක් හැදුවා. ඉතින් ඔයාලට අයිටම් ගොඩක් ඉස්සරහට අඩුවටත් ගන්න පුළුවන්. තව දෙයක් මතක් කරන්නම්. ගොඩක් බයින කට්ටිය මට මුල මතක නැහැ කියලා බැන්නා. හැබැයි ඒ බයින්ඩ් ඇත්තේ සමහර විට මම ඔෆර් දාලා දීපු බඩු. හිතන්න මෙහෙම දෙයක් 7500ට දීපු පව ගෑන් එක. වයරුත් එක තිබිච්ච පව ගෑන් එකක් තිබ්බා. වල් 54 කපල් වැරුත් එක්ක එන එකක් 7500 සේල් කරප එක මම ඔෆර් එකක් දුන්නා ඔයාලට සතියෙන් ගන්න නම් 6000 ගාණ දෙනවා කියලා. ටක් ගාලා කෑෂ් කරගන්න හින්දා. හෝල්සේල් ගාණටම දුන්න තනි කෑල්ල උනා. මේ ළඟදී ස්වාමින් වහන්සේලා දෙනවක්. මම දන්නේ නැහැ මගෙන් අවුරුදු ගාණක් බඩු ගත්තා. හැබැයි කියන වචනේ කෙලින්ම කියන්න ඕන 6000ට දාප එක තව අඩු කරන්නේ නැද්ද ඇහුවා. දෙයියනේ අඩු කරලා දීලත් ආය අඩු කරන්න තියෙන මොනවද ඒකෙන් මට අඩු කරන්න තියෙන අර කපල් වෑර් ටික කපලා අයින් කරන්න විතරයි තියෙන්නේ. කොහෙන්වත් කපල් වෑර් එක 6000ට හම්බෙන්නේ නැහැ. මල්ටි ඔඩියෝ එකෙන්වත් ඔයාලට රුපියල් 6000ක් කපල් වෑර් එක බල්බ් 54 ලොකු පවර් ගෑන් එක හම්බ වෙන්නේ නැහැ. රණසිංහ විතරයි එහෙම දුන්නේ. වෙන කිසි channel එකක channel තෙන් ඇති වෙන්න තියෙනවනේ. දඹුල්ල පැත්තේ තියෙනවා, මාතර පැත්තේ තියෙනවා. හතර දිබ්බාගෙම YouTube channel කරන උන් ඉන්නේ දැන් ඔක්කොම කොහෙන්වත් 6000 පවර් ගෑන් හම්බුන්නේ නැහැ. ස්ටොක් ඉවරයි. දැන් අහන්නත් එපා. දැන් බඩු නැහැ. හැබැයි පවර් ගෑන් එකත් ඇවිල්ලා 6000ට අඩුවෙන් ගන්න ඇහුවා. 6000ට අඩුවෙන් කොහෙන්වත් හම්බෙන්නේ නැත්තම් ඒ 6000ම තමයි අය ගන්න. ඒකත් මතක් කරේ අපේ දෙන්නෙක්ට සතියක් දෙයක් යනකම් වැඩ අඩුයි. ඒකට හේතුව තමයි මේ සීසන් එක නෙමෙයි. සාමාන්‍යයෙන් මාකට් කාලයක් තියෙන බඩුවල සීසන් කාලයක් තියෙනවා. සීසන් කාලයක් ආයෙන්නේ නොවැම්බර් දෙසැම්බර්. ඒ වෙනකන් තියෙන්නේ සීසන් එක නැති කාලයක්. මේ ඕෆ් සීසන් එකක් තියෙන්නේ මේ කාලේ බඩු විකුණන්න අමාරුයි. ඒක මටත් පොදුයි කොළඹ ෂොප් වලටත් පොදුයි. හැබැයි අර ටැංකි ගෙන්නන කට්ටියගේ ටැංකි ටික බට්ටු ගෙනවා. මොකද ඒක අදාළ නොවැම්බර් මාසෙටම බාන්න බෑනේ. ඒවා ටැංකි ඒ අදාළ කාට. හැබැයි එයාට බඩු ඉවර කරගන්න ඕන හින්දා දෙනවා. ස්පීකර් එහෙම මම දැක්ක ගොඩක් දැන් කට්ටිය ගාව දාලා ස්පීකර් ඇති වෙන්න ඇවිල්ලා තියනවා කියලා දාලා දිනවා. හැබැයි විකිනෙන්නේ නැහැ දැන්. සෙටප් හදන කට්ටිය සෙටප් හදන්නේ නැහැ මේ කාලෙට. බඩු විකිනෙන්නේ නැති කාලයක් මේ. ඉතින් අපි කොච්චර නැහුණත් මිනිස්සුන් ගාව සල්ලි නැත්තම් මිනිස්සු සෙටප් හදන්න නැත්තම් ඕවා දුන් අල්ලන්නත් බෑ. ඔය ස්පීකර් කාලයක් යද්දී වෙන දේ මට ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඇලුමිනියම් කොයිල් එන්නේ. ඉතින් කාලයක් ඇති සවුත් වෙනවා. ඉතින් ඒක හින්දා ටක් ගාලා සල්ලි කරගන්න බෑ. සමහරලාට ස්පීකරේ හම්බෙන්නේ 14000 නම් 14500 හරි ගහලා විකුණන්න ඕන කට්ටිය. ඉතින් සල්ලි තියෙන කෙනා මේ කාලේ අරගන්න. කිසිම අවුලක් නැහැ. මොකද මේ කාලේ බඩු ගොඩක් ගණන් අඩුයි. විකිනෙන්නේ නැහැ. දැන් අර මොකක්ද අර වසංගතයක් තියෙනනේ මේ දවස්වල. ඉතින් ගොඩක් අය අපේ අනුරාධපුර පැත්තේ ඉන්න කට්ටිය ගොඩක් කියනවා ඒ නිවුස් වලට මම දැකලා තියෙනවා සත්තුන්ට වක්කත් බොන්න වතුර නැහැ. හැබැයි අපේ මේ ගම්පහ දිස්ත්‍රික්කේ කොළඹ පැත්ත පට්ට වාසනාවන්තයි. කාලෙට වහිනවා. පෑවිල්ලත් එහෙමයි. කිසිම අගහිඟයක් නැති පැත්තක් මේ බස්නාහිර පළාත. දකුණු පළාතත් එහෙමම මම නැහැ කියන්නේ නැහැ. හැබැයි දුෂ්කර පැති කුරුණෑගලින් එහාට පායන පැති තියෙන. ඉතින් ඒ මිනිස්සුන්ට ගොවිතැනක් කර ගන්නක විදියක් නැහැ. තියෙන කීය හරි ඉතුරු කරන් ඉන්න හදන මේ මිනිස්සු. හැබැයි අර තමන්ගේ ආසාවක් කියන දේ තියෙනවා. ඉතින් ගණන් අඩු වුණා කියලා ගණ්ඩ දුවන්න යන්නත් එපා. ඒකට හේතුව මේ තත්ත්වය කොච්චර කාලයක් තියෙයිද දන්නේ නිවුස් වලට කියනවා. තව ඉදිරි කාලේ තවත් මීට වඩා උග්‍ර වෙනවලු මේ අසංගතේ. ඉතින් මම කියන දේ හරිද නැද්ද කියලා කමෙන්ට් කරන්න. ඒකින්ද අඩු වුණා කියලා ගන්න යන්නත් එපා. මොකද මගේ බැටරි අයිටම් දැන් ගොඩක් අඩුයි. බැටරි අයිටම් ඉවර කරා මන්ටක් ගාලා පාටි බොක්ස් එකෙන් ගොඩක් ඉවර කරා. අනිත්ව තියාගන්න පුළුවන්. හැබැයි තියාගත්ත කියලා මම වැඩි කරලා ගණන් දෙන්නේ නැහැ. ඔයාලා බලන්න මගේ channel එකක ගණන් වැඩි වුණා කියලා දෙයක් නැහැ. ටැක්ස් එකෙන් දැන් ගෙනන බඩු වලට 100ට ගාණක් ටැක්ස් එක වැඩි වුණා. අත්‍යවශ්‍ය නොවන දේවල් ගෙන්නපු හින්දා. ඉතින් ඒ වගේම තමයි මේ පාර ආපු තනකොළ කපන මැෂින් එකත් ඒ වගේ තමයි. පොඩි ගාණක් වැඩි වුණා. 100 ගාණක් වගේ වැඩි වුණා. ඉතින් හදිස්සියක් නැහැ. ඉස්සරට තව ගණන් යාවි. ඉතින් ඒ කාලේට දෙනවා. ඒක හින්දා අවුලක් නැහැ. ඔයාලට මම පුංචි දෙයක් මතක් කරේ. ටිකක් තියෙනවා අයිටම් අපේ ගායනි වීඩියෝ එකක් කරලා තිබ්බා. ඉතින්
පළවෙනි පාර්ට් එකේ අඩුපාඩු ගොඩක් තියෙන්න ඇති. ගොඩක් අය කමෙන්ට් දාලා හොඳයි කියලා. මෙන්න මේ අයිටම් එහෙම. මේවා ටෙලිසීන් එකෙන් තමයි මුලින්ම අපි ඇහැට දැක්කේ. ටෙලිසීන් එකේ තමයි මුලින්ම මේවා අයිටම් දැම්මේ. ඉතින් මෙන්න මේක. මේ මසාජ් කරන මැෂින් එකේ එහෙම ඔයාලට එක පෙන්නන්න. මේ දාලා තිබ්බ ටෙලිසීන් එකේ ඉස්සර දැන් ගෙන්නන්න ගත්ත කට්ටිය. සුපිරි මැෂින් එකක්. මම හිතන්නේ රුපියල් 2000කට වගේ තමයි මේක දාලා තිබ්බේ. තව ටිකක් මේවා ස්ටොක් තියෙනවා. තව ටිකක් තියෙනවා. ඉතින් මේකේ හරි ක්‍රියාකාරීත්වයට පෙන්න ගන්න බැරි වුණා. මම තමයි වීඩියෝ කරේ. මම මේ වෙලේ අසනීප තත්ත්වෙන් හිටියේ. මේ මැෂින් එක මේ මසාජ් කරන එක ඔයාලම බලන්න හොඳට සාමාන්‍යයෙන් හොඳ මසාජයක් වෙනවා මේකට. මේක චයිනා වීඩියෝ වල තියෙන අල්ලන්න නැහැ. අල්ලන්න තුනම් කරන්න බෑ. මේ වගේ පොඩ්ඩක් අත තියා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයාලා බර ගාණක් දීලා බර ගාණක් කියන්නේ මසාජ් කරන තැනකට සාමාන්‍යයෙන් අඩුම රුපියල් 1000ක් කියමුකෝ 1000ක් දීලා අර තියෙන එක තෙල් ජාති ඉන්දියානු නවරත්න ඔයිල් කියන එක ඔලුවට දාන තෙල් එකක් දාලා මසාජ් කරනවා. ඉතින් මේක ඊට වඩා සනීපයි. හොඳ මසාජ් එකක් වෙනවා මේකෙන්. ඔයාලට රුපියල් 2000කට ඔන්න ගෙන්න ගන්න පුළුවන් මේක. මේවා හැමතැනම නැහැ. අනිත් channel වල දකින්න නැතුව ඇති. මෙන්න මේ මසාජ් කරන මැෂින් එක. රුපියල් 2000 තව කෑලි 10ක් වගේ තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට ගන්න පුළුවන් මේක පෙන්වන්න හම්බුන්නේ නැහැ යාට. මේක හොඳට මසාජ් වෙනවා. ඉතින් අනික රීචාර්ජබල් මේක. ඔයාලට තව ස්ටොක් තියෙන මේක ගන්න රුපියල් 2000 වෙන ඉතින් ඔන්න ඇවිල්ලා ගන්න කෙනෙක්ට හරි ඉරිදට හරි ඇවිල්ලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේක දාන්න හම්බුනේ නැහැ. මේ ඩිස්ප්ලේ එකක් තියෙන එක. මේක charging පෙන්වන මේක 100% මේක පෙන්වලා තියෙන මෙතන. මේක හෑම් ෆ්‍රී එකක්. මේකට නමක් නම් තියෙනවා කට්ටිය කියනවා neck band. neck band තියෙන ඇවිල්ලා මේක මම කේබල් වර්ග හැම කරපු බ්‍රෑන්ඩ් එක. Sky Dolphin කියලා බ්‍රෑන්ඩ් එක 1700ෙන් ගන්න පුළුවන් මේක. neck band 1700යි වෙන්නේ. ඉතින් මේ item එක ඔන්න ඔයාලට ගන්න පුළුවන්. මේකේ ස්ටොක් තියෙනවා. මේකේ සාම්පල් ආපු ටික මේ තියෙන්නේ. මට මේක එයාට දෙන්න හම්බුනේ නැහැ. දා වීඩියෝ එක කරන්න neck band ගොඩක් අය අහපුවා ඉන්නවා. ඉතින් මේක ඩිස්ප්ලේ පෙන්නන එක. මෙතන ඩිස්ප්ලේ එක charging ඩිස්ප්ලේ එකක් තියෙන එක 1700යි neck band එක. quality හොඳම Sky Dolphin brand එකෙන් තියෙන 1700යි වෙන්නේ මේක. ඒ වගේම තමයි ස්කූල් වැඩ කරන ලර්නින් මෙන්න මේ බුක් එක. මේක බැටරි දාන්න තියෙන්නේ. ඔයාලට ළමයා ඔයාලගේ පොඩි ළමයින්ට වටිනවා. මොකද ඉස්සර අපි තමයි ගල් ලෑලි වල අකුරු ලිව්වේ. හැබැයි මෙන්න මේක ඔයාලට පුළුවන් ටච් කරන්න. ටච් කරලා මේක ටච් කරන අදාළ දේ කියනවා. මේක මම කලින් වීඩියෝ කරලා තියෙනවා. මං හිතන්නේ 1600ක් හරි 650ක් හරි ගානකට ගියේ මේක. මේකෙත් ස්ටොක් තියෙනවා. ඉතින් ඔයාලට ඇවිල්ලා හරි ගන්න පුළුවන්. ඉතින් මේ වර්ග ටික ගොඩක් ස්ටොක් තියෙන ඉඳන් මම ඔයාලට පෙන්නුවේ neck band එකයි මෙන්න මේ මසාජ් කරන එකයි රීචාර්ජබල් එකයි ඉංග්‍රීසි බුක් එකයි. මේ වර්ග තුන තමයි තියෙන්නේ. ඉතින් රැඳිලා ඉන්න අමනාප වෙච්ච කට්ටියට මං වඳින්නේ නැහැ. හැබැයි පසුතැවෙන්න වෙයි. මගේ channel ආයේ බලන්නේ නැහැ කියලා කමෙන්ට් කරලා තිබ්බා. කමන්න නැහැ. ඇති වෙන channel දැන් තියෙනවා. ඔයාලා බලන්න. හැබැයි මගේ ගමන මං කොහොමවත් යනවා. ඉස්සරහට මුල කියපු ටිකම තමයි කියන්න වෙන්නේ. RS brand එක, audio line අපේ brand එක. ඒ වර්ග දෙක තමයි මගේ channel එකේ යන්නේ. නැති දේවල් ගන්න පුළුවන් මගෙන් ඔයාලා ඉස්සරහට. ඉතින් හැමදාම කොපි අන item ඉස්සරහට කොපි වෙන්නේ නැහැ. අනිවාර්යෙන් මගේ channel එක බලන්න තත්ත්වයක් ඔයාලට උදා වේවි. තව දෙයක් මතක් කරන්නම්. විනාඩි 19ක් ඉවරයි. විනාඩි 20ක් වෙන්න යන්නේ කතා බහ. අද කතා කරන දා මම මාතෘකාව කරගත්තේ හැමදාම බඩු සේල් කරන විතර නෙවෙයි කතා කරන්න ඕනේ හින්දායි මේ මාතෘකාව ගත්තේ. දැන් එන power amp, power mixer, ඒ වගේම normal mixer. ඔයාලගේ වචනෙන්ම කියනවා නම් quality ද නැද්ද? ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා එතන. වොට් 2000 කියලා ගැහුවට ඒ amp එකේ 2000ක් එනවද? power mixer එකේ effect 99 කිව්වට ඔයාලා දන්න පරණ mixer Behringer, Soundcraft, Yamaha effect නැතුව ආව mixer තිබ්බා ඉස්සර.
ඒ ගේන් එකයි දැන් එන ඒවා ගේන් එකයි වෙනසක් තියෙනවද? මේ ප්‍රශ්න වලට මම හරි විසඳුමක් දෙන්න. මොකද මගේ වොට් 2000 යන එකට ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා. ඕකේ වොට් 700 එන්නේ කියලා. ටොසිබා ට්‍රාන්සිස්ටර් තියෙන්නේ. ඉතින් ට්‍රාන්සිස්ටර් 24ක් තියෙනවා. 2000 කිව්වහම 2000ක් එනවද? වොට් 700 දාලා තිබ්බා. ඕක 4 ohms වලට වොට් 350 එන්නේ කියලා දාලා තිබ්බා. ඉතින් මන් දන්නේ නැහැ මම මේකට විසඳුමක් දෙනවා. අමනාප වෙන්න එපා ගොඩක් අයට වැඩත් වරදීවි. හේතුව තමයි ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක් තියෙනවා. කොළඹ දන්න ප්‍රසිද්ධ ආයතනයක් මං ගැලෙව්වා බ්‍රෑන්ඩ් එක. එයාලද බොරු කරන්නේ අපිද බොරු කරන්නේ විතර බලන්න පුළුවන්. ඔයාලම දාන්න කමෙන්ට් එකක් කවුද මේකට දාන්න ඕන. මගේ channel එකේ මං කොහෙට ගිහිල්ලා හරි. එයා අනුරාධපුරයේ කෙනෙක් වුණත් වැඩෙක් නම් මං එයාත් එක්ක වීඩියෝ එකක් කරනවා මේ channel එකේ. හරි වොට් ගාන බලන විදිය. ඒක ට්‍රාන්සිස්ටර් ගානෙන්ද නැත්නම් ඒකේ ඇතුළේ තියෙන ට්‍රාන්ස්ෆෝමරේ වෝල්ට් ගානෙන්ද නැත්නම් කැප් ගානෙන්ද නැත්නම් බ්‍රෑන්ඩ් නේම් එකෙන්ද අපි ඒක බලමු ඇත්තටම හරි වොට් ගාන මොකක්ද කියලා. මොකද ඔයාලා දන්න ෆිලිප්ස් නැත්නම් සෝනි ඉස්සර සෙටප් වල තිබිච්ච ක්වොලිටිය දැන් තියෙන පවර් ඇම්ප් එකකවත් එන්නේ නැහැ. හැබැයි එකක් මම ඔප්පු කරලා පෙන්නන්නම්. මම පාවිච්චි කරන Soundcraft ඔරිජිනල් මික්සර් එකක්. චයිනා එකක්. ඒකේ තියෙන ගේන් එක 13000 මික්සරෙත් නෑ. 40000 තියෙන මික්සරෙත් නෑ. මං ගත්ත normal මික්සරේ මම ගත්තේ 58000යි. ඔරිජිනල් Soundcraft මික්සර් එකක්. හැබැයි ඒකෙන් පවර් ඇම්ප් එක චෙක් කරාම ඩබල් টොප් දෙකක් සුපිරිම ක්වොලිටියෙන් අහන්න පුළුවන්. හැබැයි මමම සේල් කරපු 13000 මික්සරෙන් සේල් එක දැම්මට පස්සේ අර ක්වොලිටි එන්නේ නැහැ. කොටින්ම ලෝ එකක්වත් හරි ක්වොලිටියක් එන්නේ නැහැ. ඒ තත්ත්වයක් තියෙනවා ඉස්සරහට. අපි බලමු මොන වගේ තත්ත්වයක් එයිද කියලා. හරි ක්වොලිටි බඩුවක් අඳුර ගන්න විදියක් මම ඔයාලට දාන්නම්. ඉතින් මගේ ගාව තියෙන තව වර්ග දෙකක්. මම මේ ඔක්කොම දානවා වීඩියෝ. මේක අර තාරා වගේ පාත්තයගේ කේස් එකක් දැන් මම චොකලට් එකක් ගැන බිස්කට් එකක් ගැන බැලු බැලමට දෙකම එක වගේ. ඉතින් මම මේවත් ඉස්සරහට වල වෙනස පෙන්වන්න. මේ දෙකම ටෝවා කියලා ගහලා තියෙන්නේ. මේකට ටෝවා Soundcraft මික්සර් මම චෙක් කරලා පෙන්වන්නම්. වර්ග දෙකක් තියෙන එකේ කොපි එනවා. ඔරිජිනල් එකක් චයිනා ගහන්නේ, කොපි එකක් චයිනා ගහන්නේ. ඒකෙත් වෙනසක් තියෙනවා. මට දෙකම සෙට් වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහට ලොකු ගමනක් යන්. මොකද දැන් වංචාකාරයෝ බොරුකාරයෝ වැඩි. මම ගෙදර ෂොප් එක කරන්නේ එදත් එක තැන අදත් එක තැන. මෙතනම තමයි පටන් ගත්තේ channel එක. මෙතනින්ම තමයි තාම කරන් යන්නේ. මම කොළඹ ෂොප් දැම්ම කියන්නේ මිනිස්සෙක්ට ලාභයට බඩුවක් ගන්න තැනක් හැදුවා විතරයි. එතන මම පදිංචි වෙච්ච දාන්න නෙමෙයි. 140ක් මගේ තියනවා කියන්නේ 160ක් තව කෙනෙක්ට අයිතියක් තියෙනවා. එතකොට කොටස වැඩි පැත්තට තමයි බර. මගේ බඩු තමයි, මගේ මිල තමයි. හැබැයි එතන මම ඉන්නේ නැහැ. කොටස් වැඩි පැත්තට තමයි බර දීලා තියෙන්නේ. ඉතින් තීරණ ගන්න යා මට තියෙන එකම දේ තමයි ඔයාලට අඩුවට මගේ මිලටම කොළඹින් ගන්න තැනක් හැදුවක විතරයි මම කරේ. ඒක මම මතක් කරේ ගොඩක් අය ගිහිල්ලා හැම අයිටම් එකක්ම අඩුවට අහනවා. එක පැත්තක බලන්න මගේ RS Audio brand ටික ඔක්කොම තියෙනවා. අනිත් පැත්තේ තියෙන්නේ අනිත් brand ටික. ඉතින් මගේ මිලට ගන්න තැනක් එතන තියෙනවා. ඔයාලට ඉස්සරහටත් ඒ වගේම තමයි හැම අයිටම් එකක්ම මම දෙන්නම්. කොහෙවත් ගන්න නැති මිලකට මගේම brand name එකකින් අවම මාස 6ක වගකීමකුත් එක්ක. මම ඒ නීතිය මම හරි ගේනවා. කුණු ගොඩවල් වැඩි ලංකාවේ. කසල ගොඩවල් වැඩි. ඔක්කොම ඉම්පෝට් කරන්න ගන්නවා. බඩු ගන්න මිනිස්සු නැති වෙන ඉස්සරහට. ඔයාලා බලන්න Facebook ගියත් මොකේ ගියත් කෙල්ලෙක් හරි පොඩි එකෙක් හරි මොනවා හරි විකුණන්න බලන්නේ. දැන් රැල්ලක් වෙලා ඒක. ඒක ඉතින් රැල්ලක් කියන්නේ මෙහෙමයි. ඒකේ මුල වරද්ද ගත්තේ අපි. හැමදේම අපි කරලා පෙන්නලා මෙහෙම පුළුවන් කොළඹ මෙහෙමයක් අරන් විකුණන්න පුළුවන් කියලා පෙන්නුවට පස්සේ සමහරව අනුකම්පාවට බඩු ගන්නවා. සමහරු නොතේරුම්කමට බඩු ගන්නවා. තවත් සමහරු අර ගණන් අඩුයි
හොඳයි කියලා බඩු ගන්නවා. හැබැයි ලාභ බඩු එහිලක් වගේ සමහර අයිටම් තියෙනවා පැවැත්ම අඩුයි. මට ගොඩක් ආපු බඩු ඒ වගේ ෂොප් වලින් දෙනවා. රණසිංහ මේට කිකුණලා දෙන්න කෑලි 500ක් ආවා කියලා. ඉතින් මමත් ගන්නවා. ටිකක් විකුණා යද්දි තමයි තේරෙන්නේ මේවා අවුල් මොනවද කියලා. එතකොට කරන එකමදී මම කොහොමත් ඇග්‍රීමන්ට් ගහලා ගන්නේ දවස් 14න් සල්ලි දෙන්න. එතකොට ඒ ගානටම හරි මම දීලා දානවා. මොකද යාට සල්ලි හදන්න ඕන හින්දා. හැබැයි එදාට රිටර්න් බඩු ටික ඔක්කොම යාට රිටර්න්ම කරනවා. දෙවනි පාර මට කතා කරන්නේ තව කෙනෙක්ට ඒ බඩු ටික දෙනවා. එතකොට ඒකෙනත් විකුණනවා. ගොඩක් ලංකාවට දැන් එන්නේ කුණු ගොඩවල්. ඒ දේ මම මතක් කරේ හොඳට බැට කෑව පහුගිය දවස් ටිකේ බඩු වගේකින් කුණු ගොඩවල මුණ අන්තිමට ඒක හින්දා දෙයක් ගද්දි දෙපාරක් හිතන්න. දෙපාරක් හිතන්න. අනිත් එක විශ්වාසය මත බඩුවක් ගන්න. ඒ විශ්වාසය පණුදු වෙච්ච තැන බඩු ගන්න එපා. ගොඩක් අය මගේ ලොකුකම වැඩි මම දැන් අර උඩින් ඉන්නේ ඒ කතා කියනවා. හැබැයි මම උඩින් නෑ. මම තාමත් ඉන්නේ බිම් මට්ටමේ තමයි. කොළඹ ගොඩක් අය දකිනවා. අදරත් මම නාට්ටාමි වගේ තමයි බඩු කර ගහන්නේ. බඩු අදින්නේ. කොළඹ ඉන්නේ මම. තාමත් බුලත් ටිකක් කකා හරි ඉන්නේ මම. පදින්නේ තාම පරණ වාහනේ. ස්කූටියම තමයි තාම යන්නේ. ඉතින් ලොකුකමක් ගන්නවා නම් මං අද මෙහෙම නෙමෙයි ඉන්නේ. මම ෂොප් එකේ ඉන්න ඕනෙත් නෑ එහෙනම් අද. ඉතින් ඔයාලත් එක්ක ආපු ගමන ඉස්සරහට යන්නෙත් ඔයාලත් එක්ක. අයින් වෙන කට්ටිය අයින් වෙන්න. කිසි අවුලක් නෑ. මගේ මං හිතන්නේ 50,000 ගණක් හරි 60,000 ගණක channel එකේ ඉන්නවා. ඉතින් මට අයින් වුණක් කමක් නෑ. ඕන මිනිස්සයා මගෙත් එක්ක රැඳේවි. අර වචනය තියෙන සමහරුන්ට දැන් අයින් වෙන්න පුළුවන්. හේතුව තමයි අර කොන්ක්‍රීට් එකක් දාද්දි ඉස්සල්ලා ගහන්නේ මොකද්ද? සැට්ලිමක් ගහනවා. සැට්ලිම ඕන වෙන්නේ කොන්ක්‍රීට් එක හයි වෙනකන් විතරයි. සමහරු පොඩ මගෙන් බඩු අරගෙන දැන් තැනක ඉන්නවා. මගෙන් ණයට බඩු ගත්තා. ටික මාසෙන් මාසේ පඩි ගත්තාම සල්ලි දෙන්න ගත්තා. දැන් ඒ ගොඩක් කට්ටිය නෑ දැන්. මොකද පටන් ගම්මේ තිබිච්ච දේ අවසානයේදී නෑ. ස්පීකර් අරන් බඩු හදපු කට්ටිය ඉන්නවා. දැන් සෙටප් කරා යනවා DJ සෙටප් කරනවා. මම කොන්සෝල් විතරයි වික්කේ නැත්තේ. අනිත් හැමදේම වික්ක. වයර් කෑලි ඉඳලා වික්කා. ඉතින් ලක්ෂ 4-5 සෙටප් හදන් ගියපු කට්ටිය ඉන්නවා. කොළඹින් 6-8ක් කියපුවා. මගෙන් 4-5න් හදන් ගියපු කට්ටිය හිටියා. මම ඒත් මනුස්සකමට අයි තුන් පාරෙන් එන සල්ලි දෙන්න කියලා බඩු දුන්නා. හැබැයි ඒ කට්ටිය දැන් අද අයින් වෙලා. අර සැට්ලිමේ කතාව වගේ තමයි. කොන්ක්‍රීට් එක හයි වුණාම සැට්ලිමෙන් වැඩක් නැහැ. ඒ වගේ දැන් ඉතින් කරගන්න ඕන ටික කරගත්තා. දැන් ඉතින් මගෙන් ඇති දෙයක් නැහැ. මොකද සවුන්ඩ් පැත්ත මම ටිකක් දැන් අඩුවෙන් කරේ. මොකද මම ඉම්පෝට් කරේ නැවැත්තුවා. මගේ මමට බඩු ගෙන්නුවේ නැහැ. ඉතින් කොළඹින් මොනවද දෙන්නේ මං වික්කා. ඒක මගේ වැරද්දක් වෙන්න පුළුවන්. හැබැයි ඒකට හේතුව ඔයාලා ඉස්සරහට තේරෙවි. මේ යන රැල්ල මේ දිගටම ගියොත් අත්‍යවශ්‍ය නොවන දේවල් ලංකාවට වැඩි වෙලා සෞඛ්‍ය සනීප ආරක්ෂක දේවල් ගන්න රටේ ඩොලර් නැති වෙච්ච කාලයකට මේ හැමදේම වෙනස් වෙවි. අන්තිමට මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කොට වැරද්දක් නැහැ. ලංකාවට ගෙන්නපු අත්‍යවශ්‍ය නොවන දේවල් ගොඩක් නැවැත්තුවා. සෙල්ලම් බඩු සුවඳ විලවුන්. ඒ කාලේ ඩොලර් ඉවර වෙන්න ලොකුම හේතුවක් තමයි ඒක. සෙල්ලම් බඩු ගෙන්නලා තිබ්බා ප්‍රමාණය ඉක්මවා. සුවඳ විලවුන් වර්ග ගෙනලා තිබ්බා ප්‍රමාණය ඉක්මවා. ඉතින් ඩොලර් ටික ලංකාවට අග්ගාලා ඉවර වෙනවා. මොකද චයිනා වලට රුපියල් වළංගු නැහැ. එහෙට ඩොලර් යුවාන් ඒව තමයි ගෙවන්න තියෙන්නේ. ඉතින් රටේ සල්ලි තමයි ඉවර වෙන්නේ. ආයෙ දැන් බඩු ගොඩක් එනවා. දැන් සීමාවක් නැතුව බඩු වෙනවා. පාටි බොක්ස් වර්ග ඇති වෙන්න දැන් තියෙනවා. ඔයාලට මතක ඇති JBL පාටි බොක්ස් එක ලක්ෂ 3යි ගානට ලක්ෂ 2යි ගානට කියපු පාටි බොක්ස් එක දැන් ලක්ෂයකට අඩුවෙන් JBL පාටි බොක්ස් එකක් ගන්න පුළුවන්. හිතන්න රට දියුණු වෙලා නෙමෙයි. චයිනා වල නිෂ්පාදනය වැඩි කරලා ප්‍රමිතිය අඩු කරලා තියෙන්නේ. අපේ මිනිස්සු චීනට ගිහිල්ලා ඒ කම්පැනිත් එක්කම කිව්සුම් ගහලා බැටරි ආයු කාලය පැය 10 නම් පැය 5කට බස්සනවා. ස්පීකරේ ක්වොලිටිය ඔයාලට ස්පීකරේ ආයු කාලය සාමාන්‍ය අවුරුදු 2ක් නම් ඒක අවුරුද්දකට විතර බස්සනවා. බෝඩ් වල ප්‍රමිතිය බස්සනවා. බැටරි ක්වොලිටි බැටරි නෙමෙයි දාන්නේ. ඉතින් හදනවා.
අවුරුද්දක් කොරන්ටි දෙන්න පුළුවන් කොහොමද? හැබැයි අවුරුද්ද එකහමාර වෙද්දි ඉවරයි. සමහර පාටි බොක්ස් තියෙන අවුරුදු 3-4 පාවිච්චි කරන තාමත් ඒ ක්වොලිටියෙන්ම අහනවා. ඉතින් ශබ්දෙම විතරක් නෙමෙයි මේකේ ක්වොලිටියත් බලපානවා. ඒක ඉතින් අමුතුවෙන් කියන දැන විනාඩි 30ක් ඉවරයි. අද කතා කරන්න තමයි වීඩියෝ එක දැම්මේ. ඉස්සරහට channel එකේ මම ඉන්නවා. ඒ වගේම ඔක්තෝබර් මාසෙන් පස්සේ මගේ බඩු සේරම එන්නේ. අනිත් අයගේ බඩු මගෙන් ගන්න බෑ. සේල් දාන කට්ටිය තියෙන සේල් දාලා ඉවර කරයි. මම අර කිව්වා වගේ ඉස්සරහට ටොයිලට් පෝච්චි කොමට් විකුණන්න උනොත් මම එකත් විකුණනවා. හැබැයි එදාටත් ඇති වෙන්න විකුණයි. පවර් ටූල් කරා. පවර් ටූල් මොකද උනේ? දැන් පවර් ටූල් කරන්න කට්ටිය ඇති වෙන්න ඉන්නවා. පටන් ගන්න විතරයි ඕනේ. චාර්ජින් ග්‍රිල් කරා. චාර්ජින් ග්‍රිල් උත් දැන් ඇති වෙන්න ඇති. මටත් අඩුවට දැන් තියෙනවා චාර්ජින් ග්‍රිල්. ඒ මොකද වෙන්නේ? මේ ඩොලර් හැමදේම ගණන් යද්දී අඩුවට බඩු හම්බ වෙන්නේ. අපේ මිනිස්සු සිංහල මිනිස්සුනේ මම මේ කියන්නේ. සිංහල කට්ටිය චීන යනවා අඩුයි. මුස්ලිම් මිනිස්සු තමයි බඩු ගොඩක් ගෙන්නන්නේ. ගෙන්නද්දී කම්පැනිත් එක කතා කරලා ක්වොලිටි බාල කරනවා. ක්වොලිටි බාල කරලා දැන් ඔයාලා හිතන්න ඩොලර් එක වැඩි වෙච්ච කාලේ චාර්ජින් ග්‍රිල් එක 9000ට ගියා. දැන් ඩොලර් එක අඩුයි. අඩුත් නෑ දැන් වැඩි. හැබැයි දැන් තියෙන රුපියල් 5000 ගන්න. මම දුන්නේ නැන්දේ 5450 මම දුන්නේ. 5400 මම වික්කෙත් ලාභයක් තියාගෙන. රාජ්‍යයට ටැක්ස් එකත් ගෙවලා. ඒ කියන්නේ CMB ගාස්තුත් ගෙවලා ඔක්කොම ගෙවලා තමයි මම ඒ ගානට වික්කේ. සමහරට චාර්ජින් ග්‍රිල් එක රුපියල් 2000ට එනවැති ලංකාවට. මට සප්ලයි කරන කෙනෙක් දෙන්නේ 2000ට එනවැති. 2000ට දෙන්න ඒක චයිනා වල කීයක් වෙනවද? ක්වොලිටි උපරිම බාල කරලා හදන්නේ. ප්‍රමිතියක් නැහැ. හැබැයි මම චාර්ජින් ග්‍රිල් එක වික්කේ ඇන තද කරන්න, ඇන ගලවන්න, පොඩි වැඩවලට කියලා. ඒකෙන් කට්ටිය ලොකු වැඩ කරන්න ගියා නම් ඉතින් එතනින් ඒක ඉවරයි. ඒක මතක තියාගන්න. රුපියල් 10ට 10 දෙන චාර්ජින් ග්‍රිල් එකයි 5450 වෙනස්. මම විකුණුප් එකේ මම චක් එක ලෙවල් නැහැ කියලා වික්කේ. ගොඩක් අය ආපහු අරන් ආවා. දෙයියනේ චක් එක ලෙවල් තියෙන හොඳ බැටරි තියෙන ග්‍රිල් එකක් ඔයාලට 5400 කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. ගොඩක් අය අමනාපුණා ඒකට. හොඳ බඩුවක් වුණා. හොඳ බඩුවක් විකුණන්නේ කොහොමද? ඔක 12000ක වුණා මොකද වෙන්නේ? 12000ක වුණා මල්ලි 6000ට තෝ තියෙනවා. මිනිස්සුන්ට අඩුවටත් දෙයක් ඕනේ. ඒ දෙන බඩුව ක්වොලිටි වෙන්නත් ඕනේ. මේ වැඩේ මෙහෙම කරන්න බෑ. අපි මීට පස්සේ පාරිභෝගික අධිකාරියත් එක්ක මම ඇත්තටම එක්කෙනෙක් මගේ හිතවතෙක් ඉන්නවා. මේ channel එකේම හිතවතෙක්. එයා පාරිභෝගික අධිකාරිය කෙනෙක්. හැම channel එකක්ම කරන කෙනෙක්ට කඩ ෂොප් කරන අයටත් ඒ නීතිය අදටත් වළංගුයි. කිසිම කෙනෙක් වරන්ටිත් එක බඩු විකුණන්නේ නැහැ. විකුණන්නේ නැහැ. මිනිස්සු අඩුවට හොයන හින්දා. හැබැයි මේ ගන්න දෙක සීමාවක ඉස්සරහට තියේවි. වොරන්ටි ආව. රුපියල් 5000ට විකුණු චාර්ජින් ග්‍රිල් එක රුපියල් 8000ක් වගේ වෙයි. හැබැයි ඒ ගන්න බඩුවට වගකීමක් දෙන්න පුළුවන් එතකොට. අපිට 2000ක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි 2000 පාඩුවක් වෙන්නේ නැහැ. සමහරු චාර්ජින් ග්‍රිල් එක දවස් ගානේ පට්ට ගහනා ඉන්නවා. සමහරු මාසෙකට 10 පාවිච්චි කරන්නේ. ඒ කෙනා උපරිම වුණනම් මාස 6ට 10 පාරක් පාවිච්චි කරයි. එතකොට මාසය වොරන්ටි ඉවරයි. එයාට ආයේ කැඩෙන්නේ නැහැ. ඒක කොහොමත් එයා ටික ටික පාවිච්චි කරනවා. හැබැයි අර දවස් ගානේ වැඩ ගන්න කෙනාගේ අවුලක් වුණොත් ඔයාලට එකක් තව දෙන්න වෙනවා. නැත්තම් හදලා දෙන්න වෙනවා. මොකද කෑලි 100ක් ගත්තාම චීනෙන් දෙන්න යන්නේ. ඒකට ආමිචර් 10කුත් උන්න අපේ ගානේ ගන්නකො කියලා කියන්නේ. ආමිචර් එක ගන්න වෙන්නේ අපිට සල්ලි වලට. බැටරිය ගන්න වෙන්නේ සල්ලි වලට. ඒක හින්දා ඉස්සරහට ප්‍රමිතියට බඩු හම්බ වේවි දෙසැම්බර් වලින් පස්සේ. ඔක්තෝබර් වලින් පස්සේ මගේ channel එකේ මම දෙනවා වොරන්ටිත් එක්ක. එතකොට බලමු කවුද හරි කවුද වැරදි කියලා. මගෙන් බඩු නොගෙන ඉන්න පුළුවන් එතකොට. හැබැයි වොරන්ටි නැතුව මම ගන්නත් පුළුවන්. ඔයාලගේ අස්සනක් ලිඛිත සාක්කිත් එක්ක තමයි බඩු විකුණන්නේ. එතකොට මට කමන්නේ ඒ අයිටම. අනිත් එක තමයි මතක් කරන්න ඕනේ. ඔයාලා මගෙන් දෙයක් ගන්නවා නම් මෙතෙන්ට ඇවිල්ලා ගන්න මිනිස්සු ගොඩක් ඉන්නේ. ඉතින් එතකොට ඒ භාණ්ඩේ අවශ්‍යම හින්දා ඔයාලා බඩු ගන්න. එහෙම අරගෙන දවස් දෙකෙන් තුනෙන් සතියෙන් සති දෙකෙන් ආය අරන් එන මල්ලි මේක මේ මට කරන්න අමාරුයි කියලා අරන් ඇවිල්ලා කෑෂ් අරන් යන්න හදනවා.
මං මේ වෙනකන් වික්කේ අනුන්ගේ බඩු. එතකොට මට PO සිස්ටම් එකක් තියෙන එකට ඔක්කොම බිල් කැඩෙනවා. ඔයාලා දෙන බිල් ටික මම සතියක චෙකින් වොරන්ටියක් දෙනවා. සතියක් ඇතුළත ඔයාලට අවුලක් තිබ්බොත් මෙතෙන්ට ඇවිල්ලා මේව කරගන්න. සති දෙකක් බලන්න බෑ. හැබැයි සති දෙකකට පහුවෙලා එන ඒවට මම ඒ බාණ්ඩේ වටිනාකම 100යි නම් මං ඒක ආයේ කෑෂ් කරනවා නම් කරන්නේ මොනවාරි ගත්තත් කරන්නේ 95ට 105ක් අඩු කරනවා බිලෙන්. හේතුව මම ආයෙක රීස්ටොක් කරන්න ඕනේ. ඒ කියන්නේ ආයෙ දාලා ආයෙ සේල් කරන්න ඕනේ. ඒක හින්දා ඔයාලට මාසෙන් දෙකෙන් හිත එපා වෙනවා නම් ඒව ගන්න එපා. දෙයක් ගන්න කලින් එකපාරක් නෙමෙයි දෙපාරක් 10 පාරක් හරි හිතලා භාණ්ඩයක් ගන්න. එතකොට ඔයාලට ප්‍රශ්නකුත් නැහැ මට ප්‍රශ්නකුත් නැහැ මගෙත් කමනාප වෙන්න දෙයක්කුත් නැහැ. හොඳට හිතලා භාණ්ඩයක් ගන්නකොට. ඔයාලා දන්නේ නැත්නම් දන්න කෙනකින් අහන්න ලැජ්ජ වෙන්නත් එපා. කවුරුත් ඉගෙනගෙන කරන දෙයක් නෙමෙයි මේක. ඔයාලට දැන් නම් පන්ති ඇති සවුන්ඩ් වලට දැන් නම් පන්ති DJ වලටත් මම දැක්ක පන්ති තියෙනවා. ඉතින් DJ නලින් මම දන්න හොඳම එක්කෙනෙක් එයාත් DJ පන්ති කරනවා. තව DJ කරන කට්ටිය ඉන්නවා. ඉස්සර අපි පුරුදු වෙච්ච කාලේ අපිට පන්ති තිබ්බේ නැහැ. අපි හොටෙල් වල DJ ගැහුවා. සවුන්ඩ් කරන්න අපිට පුරුදු කරේ නැහැ කවුරුත්. අපි අපේ මගේ ගුරුන් වහන්සේ මාධව කියලා එක්කෙනෙක් මේ පැත්තේ හොඳ වැඩකාරයෙක්. මං එයාත් එක්ක ගිහිල්ලා එයා සවුන්ඩ් අමුණන හැටි බලන් ඉඳලා පුරුදු වුණා. ඊට පස්සේ මේව පුරුදු වෙනවන හින්දා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ දැන් නම් තියෙනවද දන්න ඉලෙක්ට්‍රොනික ඉස්සර කෝස් තිබ්බා. රුපියල් 100යි දවසකට හම්බ වෙන්නේ. මම රුපියල් 2500ක් ගන්න ඕන හින්දා ඒකට ගිහිල්ලා හැබැයි ඉගෙන ගත්තා. ඉගෙන ගත්ත දෙයින් දැන් අද දෙයක් කරනවා. දෙයක් දැනගෙන කරන්නේ. ඉතින් දැන් නම් පුරුදු වෙන්න පුළුවන්. හැමදේම අහන්න ලැජ්ජ වෙන්නත් එපා. කෙනෙක්ගෙන් දැනගන්න ඒ දේ ලැජ්ජ වෙන්නත් එපා. කින්ද දෙපාරක් හිතලා බඩු ගන්නකොට මෙතන මම ගහලම තියෙනවා. දෙපාරක් හිතලා බඩු ගන්නකොට මෙතන කෑෂ් කරන්නේ කෙලින්ම ඔයාලා බැංක් එකට දැම්මත් බැංක් එකේ බැංක් ඩීටේල් ටික ඔක්කොම ආදායම් බදු හදන එක්කෙනාට වාර්තා දෙන්න ඕනේ. ඔයාලා බැංක් එකට සල්ලි දාන ඔක්කොම වාර්තා ටික යාට දෙන්න ඕනේ. මෙතන PO සිස්ටම් එකේ ඔක්කොම ටික දෙන්න ඕනේ. ඉතින් එතකොට ඔයාලා හිතන්න ඔයාලා ගත් එකට මම ගෙවීම් කරලා ඉවරයි ඔක්කොම. වාර්තා ටික දීලා ඉවරයි. ඒකම මාරු කරන්න දෙද්දි මම කොහොමද ඒක කරන්නේ? 105ක් අඩුවෙන් මම ගන්නකොට ඒත් බාණ්ඩේට කෑෂ් කරන්නේ නැහැ. බාණ්ඩේ වන්නකම 100 නම් මම 95ට ගන්නෙ. ඔයාලට 95කට ගන්නේ බම් අඩු දෙනවා. මම එහෙමයි කරන්නේ. ඔයාලා කොළඹ මල්ටි ඔඩියෝ එකට ගිහිල්ලා මේක හරියන්නේ නැහැ කියලා මාරු කරන්න පුළුවන්ද කොහෙන් හරි? ඒක ඔයාලා බලලා ගන්න එතනින්. ඔන්න ඕඩර් දාලා ගෙන්න ගන්න කෙනෙක් නම් ඒත් ඔයාලට හොයන්න පුළුවන්. ඔයාලට Google එකේ ගැහුවා නම් ඔයාලා මොඩල් නම්බර් එකක් හරි හිතන්නකෝ. ක්‍රොස්ஓවර් එකක්. ඒකේ මොඩල් නම්බර් එක ගැහුවාම බලන්න පුළුවන් ඩීටේල් ටික. ඉතින් දෙයක් පුරුදු වෙන්න. ෆීඩ්බැක් කම්ප්‍රෙසර් එකක් අරන් ගිහදී බෙක් කෙනෙක් මේ ළඟදී මම 17500 දුන්නේ. 17500 කෝ 18500. රුපියල් 25000න් ඉහළ ගියපෑ මම ඒත් අඩු කරලා දුන්නේ. ස්ටොක් තිබිච්ච හින්දා. ඒක මාරු කරන්න සති දෙකකටත් පස්සේ දවස් 15ක් විතර ගිහලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මම නැති අතරේ මට කෝල් කළා. මම කිව්වා මාරු කරන්න බෑ කිව්වා. එයා වෙන කොහෙන්ද අරගෙන. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා බලලා ගන්න. සති දෙකක් බලන් හිටියයි. එක්ක පහුවදාම අරන් එන්න ඕන. මිනිස්සු ගොඩක් අය දැක්ක පළේට බඩු ගන්නවා. ඉතින් දැන්වත් හොඳට හිතලා තීරණ ගන්න. මොකද ඉස්සරහට එන කාලේ ඔයාලට ඉතුරු කරගත්තොත් කීයක් හරි ඒකේ වටිනාකමක් තියේවි. බඩු අරගෙන ගොඩ ගහ ගන්නවා වගේ නෙමෙයි. මොන තත්ත්වයක් ඉස්සරහට ඉද්දන්නේ. ඒක හින්දා විකල්ප වලට අපිට යන්න වේවි. මගේ මේක විකල්පේ තමයි මං අනුන්ගේ බ්‍රෑන්ඩ් කරන්නේ ආයේ. මගේ බ්‍රෑන්ඩ් වලින් විතරයි බඩු ගෙන්නන්නේ. චුට්ටක් බ්‍රේක් වෙවි. මම ස්ටොක් ලොට් ටික මම ඉස්සෙල්ලා සේල් කරනවා. අලුත් බඩු මම එන එකක් නැති වෙවි ඉස්සරහට. එන්න තියෙන ටික ඒවලට මම ටක් ගාලා වීඩියෝයක් දානවා. ගොඩ ගහන් ඉන්නේ. දැන් මේ වගේ වීඩියෝ දාද්දි මේ වර්ග දෙක තුනක් මම එකපාර දානවා. ඒ ෂොප් වලින් හම්බ වෙනකොට. හැබැයි මගේ බ්‍රෑන්ඩ් කරද්දි එක වර්ගයක් කරන්න පුළුවන්. ඉස්සර මම මුලින්ම කරේ එහෙමනේ. ඇම්පර් ගාම ඇම්ප් ටික දානවා. මික්සර් ආ මික්සර් ටික දානවා. මයික් ටික ආ මයික් ටික දානවා. මගේ RS මයිකුත් එන්න තියෙනවා. මේ ටිකේ බඩු ටික ක්ලියර් වෙලා නැහැ. මීටර 10ක් ආපු මයික් එකක් ඇවිල්ලා තිනවා. බඩු ගොඩක් ඇවිල්ලා තියෙන ඉතින් එනකොට ටක් ගාලා ඒවලට මම දානවා. ඔයාට වෙන අයිටම් බානවා. තව channel තියෙනවා. ඒවෙන් ගන්න
ඒත් මගේ හිතවතුන් ඉන්නේ අර අන්තිමට කියන්න තියෙන්නේ අර නන්දාමාලිනී මහත්මිය සින්දුවක් කිව්වේ පූජාසනේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ. දැන් ගොඩක් ඉන්නවා අර මගෙත් එක්ක ඉඳලා මටත් හොඳ කියලා පහුගිය කාලේ දැන් මට බයින කට්ටිය. ඉතින් ඕක තමයි ලොකු තැනකටත් උනේ. නම කියන්න හැමම අදත් හදවතේ ජනපතියා. ඉතින් මට යාගේ මිම්මිනුත් බැනලා බයිනවා ඇති. හැබැයි ගේමක් ගහනවා හොරෙක් වංචාකාරයෙක් නෙමෙයි මම. හොරා කියන ගොඩක් අයට හොරෙක් කියලා ඔප්පු කරගන්න බැරි වෙච්ච ලෝකෙක මා හොරෙක් ගන්නට දාපු සමහරුන්ට මා වංචාකාරයෙක් ගාපු සමහරුන්ට ඉස්සරහට ගොඩක් රිදෙයි.